හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් යෝසිත රාජපක්ෂ සහ මිත්තණියක වන ඩෙසිෆොරස් මහත්මියට නීතිපතිවරයා කොළඹ මහාධිකරණයේ හමුවේ යළිත් අධිචෝදනා ගොනු කර තිබේ. රුපියල් මිලියන 59ක් උපයාගත් ආකාරයේ හෙළිදරව් කළ නොහැකි හවුල් ගිණුමක් පවත්වාගෙන යාම ගැන ඉන් චෝදනා එල්ල කර තිබේ. ඩෙසිෆොරස් වත්කම් ඇති කාන්තාවක් නොවන බවත් ඒ රාජපක්ෂ පවුලේ ආදායමෙන් යැපෙන්නේක් බවත් විමර්ශනවලදී සොයාගත් බව කරුණු වාර්තා කර තිබේ. මුදල් විශුද්ධීකරණය වැළැක්වීමේ පනත යටතේ චෝදනා එල්ල වී සිටින හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් යෝසිත රාජපක්ෂ සහ ඔහුගේ මිත්තණිය වන ඩෙසිෆොරස් අධිචෝදනා පත්‍ර භාර දීමෙන් අනතුරුව ඔවුන් අප මත මුදා හැරීමට කොළඹ මහාධිකරණයේ පසුගිය අප්‍රේල් මාස 4 වෙනිදා නියම කරන ලදී. නීතිපතිවරයා විසින් ගොනු කර තිබූ එම අධිචෝදනා පත්‍ර කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ ඉදිරියේ ගනු ලැබීය. ඉන් අනතුරුව විත්තිකරුවන් රුපියල් ලක්ෂ 5 බැගින් වූ ශරීර අප දෙකක් මත මුදා හැරීමට නියම කිරිණි. ඉන් අනතුරුව පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණයේ මේ මාස 30 වෙනිදා පැවැත්වීමට අධිකරණය නියම කළ අතර එවන් පසුබිමක යෝසිත රාජපක්ෂ සහ ඔහුගේ මිත්තණිය වන ඩෙසිෆොරස් මහත්මියට නීතිපතිවරයා කොළඹ මහාධිකරණයේ හමුවේ යළිත් අධිචෝදනා ගොනු කර ඇත්තේ.